වෙසක් වැතිකී සරණිය ආරම්භ කරන්නටයි මේ සූදානම් වන්නේ. ගෞතම බුදු පියාණන් අපි සුදු අරලිය මල් දෝතටගෙන මහත් වැතියෙන් නැවත නිවන් මඟ අවබෝධ කරගන්නට පතන්නෙමු. බුද්ධානුභාවයෙන් සිත් නෙත් පහන් වේවා සියලු සිත්වල මෙත් මල් පිබිදේවා. ගීය පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන් සංගීත සංයෝජනය සහ ගායනය විශාරද නන්දා මායනය මුල් ගැයුම. අද අපේ පුංචි පැටවුන්ගේ හැම පටන් ගත්තේ 2005 2007 විතර ආන් අර පැත්තේ පොඩි මඩුවක කලේ නිසා භක්ති ගීත සර්පිනා ගසමින් තබ්ලා ගසමින් කට්ටිය සින්දු කියලා පටන් ගත්තා. ඊට පස්සේ අතන්ට යනවා මෙතනට නැවතනවා කියලා දැන් ගොඩාක් කල් මේ භක්ති ගීත කරන්නේ අපි දැන්. මම මේ මොහොතේ මේ පුනිසිනි ආමතුරුගේ ඉල්ලා සිටිනවා කරුණාකර දැන් ඉන්න කරුණ සංගීත ඉතාම දක්ෂ දුවල පුතාලා ඉන්නවා. අපි දැන් මං හිතන්නේ අපි දැන් ඒගොල්ලන්ට මේ මොහොතේ ආරාධනා කරනවා ඊළඟ අවුරුද්ද ඉඳලා අවුරුදු 15ක ඒගොල්ලෝ කරන්නේ කියලා.
We also wanted to include one song in English for them. He's an everlasting lamb. He's an everlasting friend. He's a bridge so we can reach the beautiful pure land. He's truly the most enlightened one. He makes life filled with purity, with peace, joy, love, and harmony. He's a bridge so we can reach to the land, to the beautiful pure land. Whoa, whoa, oh he's the one, honor to him, the worthy one. Sakyamuni, 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 truly the most enlightened one. Whoa, whoa, oh he's the one, honor to him, the worthy one. Sakyamuni, 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 truly the most enlightened one. Sakyamuni, 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 truly the most enlightened one. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහි කරමින් අපේ විහාරස්ථානයේ පැවැත්වෙන වාර්ෂික භක්තිගී ප්‍රසංගයේ අපේ ආචාර්ය තිස්සමුණසිංහ මහත්මයා, ලාල්මුණසිංහ මහත්මිය වගේම තව ගොඩක් දෙනෙක්ගේ මේදිනී රත්නායක මහත්මිය මගේ මතකයේ හැටින් දැන් අවුරුදු 17ක් වගේ දීර්ඝ කාලයක් මේ කටයුතු මේ විදිහට සිදු කරගෙන එනවා. ඉතින් තිස්සමුණසිංහ මහත්මයා රිටයර් වෙන්න වගේ නිකන් එහෙම අදහසක් ප්‍රකාශ කළා. එහෙම ඉඳ දෙන්න බෑ. තාම රිටයර් වෙන්න වයසක් නෙමෙයි කොහොමවත්. රිටයර් වෙන්න වගේ අදහසක් ප්‍රකාශ කළා. එහෙම ඉඳ දෙන්න බෑ. අපි තරුණ අය තව උතුමෝටු කරලා හදාගෙන ඊට පස්සේ රිටයර් හනන්නට කඳුලැලි දුන්නොත් ලතැවුල් තලනා දිරිය ලබා දුන් හේ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා අම්මා දෙවැනි බුදුන් ලෙස ලොවම වම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලද අම්මා සිනහස වැඩිදා සිතද බොළඳ වේ ලොවම ආදරේ කියා සිතේ මායාවක් වී එහි තනි වූදා අම්මා පමණයි ළඟ ඉන්නේ අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මාවරුනේ සම්මා සම්බුදු අම්මාවරුනේ සිව්බුදුවරු දුටු ලෙස එක විනයක පිම්මේ ඔබ දුටුවම මගේ දුක්ගිනි නිවෙනවා අම්මේ සම්විතේ රජවරුන්ගේ තන ඔබ ළඟ නැම්මේ සිරිමාවෝ මුල මතු දින බුදුවනු අම්මේ සිරිමාවෝ මුල මතු දින බුදුවනු අම්මේ සිරිමාවෝ මුල මතු දින බුදුවනු කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ රාදහවල් මට දෙවනල්ලක් මේ සුවඳ ඔබේ අම්මේ මා පොඩි සුදු අම්මේ උලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ යසුරින් සිහියට කන්නට නිතරම වෙස්නේ මට මමලක්නේ පින නැත්තේ ඇයි නිරතුරු වැළතුනේදී අම්මායයි කීමට කෙනෙක් නොමත සොයමි පැහැදිලි නැති එක ඡායාවක් නැත ඒ ඔබ මව දන්නේ බුදු පියාණනි ඔබ වහන්සේ කුලය වතගොත ධනය නිලතල කිසි දවසක නොසැලකූ සේක ඔබට හුරු වූ රජකය මෙන්ම අප දිලිඳු අතුපැලටද සමතැන් දුන් සේක එවන් කරුණාගුණයෙන් සියලු සත වෙත සමසිතින් දහම් ඔවාදුන් ඔබ සිරිපා පියුම් මහත් බැතියෙන් වැටි නමදෙමි. අඳුර සිඳ බිඳ එළිය දෙන ලද දහම් ආලෝකේ දෙන ලද දහම් ආලෝකේ ඔබය තරුපති ඔබය දිනපති නිබඳ තුන් ලෝකේ දිනපති නිබඳ තුන් තුසිත දෙව්පුරේ අප මහා බෝසතුන්
සුර සැප විඳිමින් දෙව් රජුන් ලෙසින් වැජබෙමින් සිටි ඒ දවස දෙව් බඹුන් එක්රැස්ව කළ ඒ කතිකාවතක් සමගින් බමුණු කලේ ආරාධනා සන්තුසිත රාජයාව මන්දිරේ බෝසත් විදිනා කල සුර සපා දුසිත දෙව්පුරේ සන්තුසිත රාජයාව මන්දිරේ බෝසත් විදිනා කල සුර සපා දුසිත දෙව්පුරේ මහසතා බෝසතා සෞසතා ගුණගම්මට සිතා බමුණු කලේ ආරාධනා මහත් බැති සිතින් සොම්නසින් තිසරණ සීලේ පිහිටා පේවි අටම ස්ථානය වඳින්නට යන වන්දනා නඩයේ සූදානමයි මේ. ගාමිණී රාජා සතුවේ ගාමිණී රාජා සැදුවේ රත්නමාලි චෛත්‍ය රජා රත්නමාලි චෛත්‍ය රජා අභයගිරිය ආදිසුද්ධ අටමස්ථානේ අභයගිරිය ආදිසුද්ධ අටමස්ථානේ ත්‍රිලෝනා මුනි රාජා සිරිමා බෝධි දිලේ ශ්‍රී විසල් අනුරා නගරේ වන්දනාවේ යමු පේවිලා තිසරණ සීලේ වඳින්ටා රම්ය අටමස්ථානේ සදාතනික සුවය දෙවා වදාළ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ හදේ පිපුණු කුසුම් පුදා අපි සිරසේ දොහොත්තියා මහත් වූ බැතියෙන් නමදිමු. ගීපද රටා ආචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන්ගෙන් සංගීත නාද රටා ආචාර්ය සංගීත නිපුන් සනත් නන්දසිරිගෙන් මුල් ගායනය අනුර වන්‍යාරච්චි. අංගීරස වූ අමතංක වූ සම්මා සම්බුදු බුදු සමිතේ සතරාමරතයි ලෝක ශිවංකර සම්මා සම්බුදු මහා සමිතේ අංගීරස වූ අමතංක වූ සම්මා සම්බුදු බුදු සමිතේ සතරාමරතයි ලෝක ශිවංකර සම්මා සම්බුදු මානියේ අංගීරස වූ අවදන්තර වූ Lasa, Duviri Rasa, Sima Siyase, Dotatia, Pahin Pavasi, Saneni Manase, Keles Malinditi, Duruvila, Hadene Pigia, Kusumpulala, Hadene Pigia, Kusumpulala. Namadimu, Wadimu Sada. Namadimu, Wadimu
තථාගත අමාමේනි බුදු පියාණනි සුදෝ සුදු නෙළුමක් පිනිසිහිලෙන් දොවා මාසිත කරුණා මෙත් ගුණ පුරවා ලෝතුරු අමා දහරේ ගිලෙමින් දොහොත් මුදුන් දී සාදුකාර දී මා සිරස ඔබ දෙපා මුල තබා මහත් පැතියෙන් ඔබ දෙපා මම නමදින්නෙමි. සසර දුකින් කුළුණු දමින් එතෙර කරන් නොදිර ලොවේ මායාවේ සතිරසුවේ සාදාදේ සතිරසුවේ සාදාදේ සුදු නෙළුමක් පිනි සිහිලෙන් දෝවා කරුණා මෙත් ගුණ සිත් පුරවා ලෝතුරු දහරේ ගිලිලා සාදු වඳිමි සිරස නමා සාදු වඳිමි සිරස නමා. අප සියලු දෙනා කවදා හෝ මතු යම් දිනකදී අපගේ අවසන් මොහොතට ළඟා වේවි. එදවස මට පතන්නට එකම පැතුමක් ඇත. අවසන් මොහොතේ ඉතිරි වුණ කල මොන නොරයි මට උරුම මුදුබන පදයක් සමන වැටේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරද මගේ අප ආදරණීය මාතෘ භූමිය ශ්‍රී ලංකා මෑණියන් බුදු දහම රැකුණු ඒ දේශයයි.
ready